මේ දැන් බලන්න හදන්නේ පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න හැටි. දැන් මෙතන පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න ඕන නම් කම්පැනි කියන එකට ගිහිල්ලා change your password කියන එකට ගිහිල්ලා දැන් මේකේ යූසර් නේම් එක ඕන ඒකත් ඕන වෙනස් කරන්න පුළුවන්. දැන් කරන්ට් පාස්වර්ඩ් එක දැනට තියෙන්නේ ඕන @123. ඒක ගහලා අපි හිතමු අලුත් පාස්වර්ඩ් එක ඇවිල්ලා මේකේ මේ අංක මේක තියෙන විදිහට ඉලක්කම් 8ට වඩා වැඩි වෙන්න ඕන. සිම්පල් කැපිටල් මාරු වෙන්නත් ඕන. නම්බර්ස් තියෙන්නත් ඕන. ස්පෙෂල් කැරක්ටර් එකක් තියෙන්නත් ඕන. එතකොට ඉතින් මේ වයිදියට මොකක් හරි සිම්බල් එකක් එක්ක අපි හිතමුකෝ මේ නම් දැම්ම කියලා මේ යූසර් මොකක් හරි කැරක්ටර් එකක් ඕන. ඩොලර් ලකුණයි 789 වගේ මේක මතක තියාගන්න ඕන. හැබැයි මේකම ටයිප් කරන්න ඕන ආපහු user ඩොලර් සයින් එක 789. මේකට ඕන හෑෂ් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරකත් ඒකම කරන්න ඕන. මොකක් හරි මතක හිටින විදියට පාස්වර්ඩ් එකක් දාගන්න. පාර කන්ෆර්ම් කරාම QuickBook password has been changed කියලා එනවා. එච්චර තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ log out වෙනවා. අපි බලමු log out වෙලා ආපහු කොහොමද මේ log වෙන්නේ කියලා. close කරලා දානවා. shop QuickBook කියන එකට තමයි මේව කරේ. දැන් අලුත් පාස්වර්ඩ් එක ඇවිල්ලා user hash එක 789. එහෙම තමයි මේ වෙන්නේ. මම කෝකටත් මේකේ පාස්වර්ඩ් එක මේ චේන්ජ් කරලා තියෙනවා. මම කට්ටියට දෙන්නේ මේක මේ නැත්තම් මට මතක නැති වෙනවා මොකද්ද දැම්ම පාස්වර්ඩ් එක කියලා. ඒක ඔයාලා මේ ගත්තාම ඒක වෙනස් කරගන්න. ඊට පස්සේ change your password. දැන් පාස්වර්ඩ් එක ඇවිල්ලා user hash 789. අලුත් පාස්වර්ඩ් එක අර කලින් එකම දානවා. 123. කන්ෆර්ම් කරා. මේකේ කලින් දාපු පාස්වර්ඩ් එක දාන්න දෙන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. මට ඒක මතක නැති වෙන හින්දා 1 2 3 4ම දාන්න. කලින් දාපු පාස්වර්ඩ් එක දාන්න දෙන්නේ නැහැ ඒකේ. හරි.